ඔයාලා සල්ලි හොයන්නේ නැහැ. මං විතරනේ සල්ලි හොයන්නේ. ඔයාලට ගාණක් නැහැ. ඒකයි අර ටීවී එක වැඩ. කවුරුත් බලන්නේ නැහැ. වෙන කෙනෙක් කියනවා මං බල බල හිටියේ. වතුර ටිකක් බොන්න ආවේ. අපි මේක ට්‍රාන්ස්ලේට් කර බලමු. ඔයාලා සල්ලි හොයන්නේ නැහැ. මේකට සල්ලි හොයන කියන්නේ look for නෙමේ. උපයන්න කියන අදහස. ඒක කියන්නේ earn. ඒක තමයි verb එක. මේක simple present tense. I eat. ඒක සාමාන්‍ය කරන වැඩක්. ඒතර ඔයා තමයි you. ඒතර සල්ලි money. ඒතර you don't earn money. ඔයාටත් you ඔයාලටත් you. ඊළඟ මං විතරනේ සල්ලි හොයන්නේ. ඒතර සල්ලි උපයන කියන verb එක කලින් වගේ earn මේක simple present tense. I eat මේක සාමාන්‍ය කරන වැඩක්. දැන් කර කර ඉන්න මේ. ඒතර only කියන adverb එක භාවිත කරනවා මං විතරනේ කියන්නේ. මේ adverb එකේ position එක අනුව තේරුම පොඩ්ඩක් වෙනස් වෙනවා. I only earn money ගොත් මම සල්ලි විතරයි උපයන්නේ. නැත්නම් මම සල්ලි විතරයි හොයන්නේ. ඒතර only I earn money කිව්වොත් මම විතරයි සල්ලි උපයන්නේ. මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. ඒතර මං විතරනේ සල්ලි හොයන්නේ කියන එක හදන්නේ only I earn money. ඊළඟ බලමු. ඔයාලට ගාණක් නැහැ. ඒකට අදාළ verb එක තමයි care. care කියන verb එක තමයි දාන්නේ. මේක simple present tense තමයි භාවිත කරන්න වෙන්නේ. සාමාන්‍ය එකක් ing වලින් care තියන්නෙත් නැහැ. එතන you don't care. ඔයාලට ගාණක් නැහැ. ඒකයි අර TV එක වැඩ. ඒක කියන්නේ that's why කියන conjunction එක. එතන අර TV එක වැඩ. that TV අර TV එකට කියන්නේ on කියන adverb එක භාවිත කරනවා. ඒක preposition එක නෙමෙයි adverb form එකේ තමයි තේරුම වෙන්නේ වැඩ කියන අදහස. ඒතර am is වාක්‍යයටම දාන්න වෙන්නේ. මොකද මේ be verbs එකක්නේ. ඒතර මේ adverb එකක් දාන verb එකක් කියපෑ මේ ක්‍රියාපදයක්වත් නැහැ නේ පේන්නේ. ඒතර be verb එක පාවිච්චි කරනවා. ඒතර that's why that TV is on. ඒකයි අර TV එක වැඩ. be verbs එක adjective තමයි භාවිත කරන්නේ. නමුත් be verbs එක adverb භාවිත කරන්න පුළුවන්. කවුරුත් බලන්නේ නැහැ. watch තමයි verb එක. ඒතර බලනකොට කියන්නේ මේ watch ඊට පස්සේ tense එක තමයි present continuous. මේ මොහොත වෙන එකක් නේ. එතකොට I am eating. ඉතින් වාක්‍යයට ආව. ඒතර කවුරුත් කියන්නේ nobody ක pronoun එක කීවක ඉස්සරහට දාලා එයා තමයි ක්‍රියාව කරන්නේ. nobody is watching it කියලා තින් දාගන්න. nobody is watching it. මම බල බල හිටියේ. ඒතර ඒකත් verb එක watch. මේක past continuous. I was eating. කර කර හිටියේ. ඒතර I was watching it. I was watching it. ඊළඟ වතුර ටිකක් බොන්න ආවා. come එකයි drink එකයි කියන verb දෙකම භාවිත කරන්න වෙනවා. ආවා බොන්න. ඒතර past tense තමයි ඉන්නේ I ate. ඒතර මේක I came to drink. ඊළඟ verb එක සම්බන්ධ වෙන්නේ to කරලා to කියන preposition එක දාලා. ඒතර I came and drink I came and drank වෙන්නේ මම ඇවිල්ලා බිව්වා කියන අදහස. මම ආයෙ වතුර ටිකක් බොන්නනේ I came to drink. ඒතර some water. ඒතර කියන්නේ I came to drink some water.